පරිකල්තික කියන නම කියපු ගමන්ම හැමෝම දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් එක්ස්පීරියන්ස් කරන දෙයක් වෙන්න පුළුවන් මල පහත් එක්ක රුධිරය පිටවීම. මල පහ ඝන වීම නිසා මේවා පිට වෙන්න තත් කරද්දී මල මාර්ගයේ ඉරීම් වැනි තත්ත්ව පරිකල්තික රෝගීද ඇති වෙනවා. මේක අපි ඒනල් ෆිෂර්ස් කියලා හඳුන්වනවා මේ රෝගීට. මේක සාධ්‍ය රෝගයක්. ඒ කියන්නේ සුව කිරීමට හැකි රෝගයක්. ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ප්‍රතිකාරවලින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. ડોක්ටර් දැන් කට්ටිය කතා වෙනවා පරිකල්තිකා කියලා රෝගයක් ගැන. මොකද්ද මේ රෝගේ? ඔව් පරිකල්තික කියන නම කියපු ගමන්ම හැමෝම දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් බොහෝ දෙනෙක් එක්ස්පීරියන්ස් කරන දෙයක් වෙන්න පුළුවන් මල පහත් එක්ක රුධිරය පිටවීම. ගොඩක් අය මේක දකින්නේ අර්ශස් රෝගී තත්ත්වයක් කියලා බය වෙන්න පුළුවන්. ඔව් අර්ශස් වෙන්නත් පුළුවන් සහ මේ පරිකල්තික කියලා රෝගයකුත් තියෙනවා. ඊට අමතරව ගුද රෝග කිහිපයක් තියෙනවා. ගුද මාර්ගයේ මල පහත් එක්ක රුධිරය පිට වෙන්න පුළුවන්. එතකොට ડોක්ටර් මේ වගේ රෝගයක් ඇති වෙන්න හේතු මොනවා වගේද වෙන්නේ? ප්‍රධාන වශයෙන්ම මේ පරිකල්තිකගෙන් රෝගී තත්ත්වයේදී වෙන්නේ ගුද මාර්ගයේ මල පහ පිටවීමත් එක්ක ගුද මාර්ගයේ තුවාල වෙලා ඒකත් එක්ක මල පහත් එක්ක රුධිරය දක්ව ගන්න පුළුවන්. මේ පරිකල්තිකගෙන් රෝගී තත්ත්වයේදී බහුල වශයෙන්ම තරුණ පරම්පරාව අතර මෙම රෝගී තත්ත්වය දැක ගන්න පුළුවන්. මොකද ගොඩක් මානසික පීඩනයකින් ඉන්න සහ අධිකව වැඩ කරන ඊට අමතරව ඒකත් එක්ක හරියට වතුර ප්‍රමාණයක් ශරීරගත වෙන්නේ නැති සහ නිවැරදිව තන්තු ප්‍රමාණයක් තන්තු බහුල ආහාර ශරීරයට එකතු වෙන්නේ නැත්නම් මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇති වෙලා කන්ස්ටිපේෂන් වැනි මලබද්ධය වැනි රෝග තත්ත්ව ඇති වෙලා මල පහ ඝන වීම නිසා මේවා පිට වෙන්න තත් කරද්දී මල මාර්ගයේ ඉරීම් වැනි තත්ත්ව පරිකල්තික රෝගීද ඇති වෙනවා. මේක අපි ඒනල් ෆිෂර්ස් කියලා හඳුන්වනවා මේ රෝගීට. එතකොට ડોක්ටර් මේක ආයුර්වේද ක්‍රමයෙන් හොඳ කරන්න පුළුවන් ලෙඩක්ද කොහොමද? ඔව් මේක සාධ්‍ය රෝගයක්. ඒ කියන්නේ සුව කිරීමට හැකි රෝගයක්. මොකද මෙම ගුද මාර්ගය ආශ්‍රිත ඉරීම් තත්ත්වවලදී ඒක තුවාලයක් විදිහට තමයි අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේකට ප්‍රධාන වශයෙන්ම අපි ලයිෆ් ස්ටයිල් චේන්ජස් එහෙම නැත්නම් ජීවන රටාව වෙනස්කම් වලට යොමු වෙන්න ඕන. ප්‍රධාන වශයෙන්ම ජලය පානය කිරීම සහ ප්‍රමාණවත් පරිදි තන්තු බහුල ආහාර ලබා ගැනීම වැනි ජීවන රටාව වෙනස්කම් කරන්න ඕනේ. ඊට අමතරව අපිට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් අදාළ ස්ථානික ප්‍රතිකාර, ඒ කියන්නේ ඒ සඳහා අවශ්‍ය ආලේපන වර්ග, ඒ සඳහා අවශ්‍ය දුම් ප්‍රතිකාර සහ ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ප්‍රතිකාර වලින් මෙම තත්ත්වය සම්පූර්ණයෙන් සුව කරගන්න පුළුවන්. එතකොට ડોක්ටර් මේක මුල් අවස්ථාවේදී අපිට හඳුනා ගන්න විදිහක් තියනවද? කොහොම එහෙමද? මුල් අවස්ථාවේදී හඳුනා ගැනීම ඔබට මල පහ පිට කරද්දී දැඩි වේදනාවක්, දැවිල්ලත් සමග දැඩි වේදනාවක් දැනෙන්න පුළුවන්. ඊට අමතරව මල පහත් සමග රුධිරය ලැබෙලා තියෙන්න පුළුවන්. මෙහිදී ගලන රුධිර ප්‍රමාණය සාමාන්‍යයෙන් වැඩි. එතකොට සාමාන්‍ය කෙනෙක් බය වෙන්න පුළුවන් මේක අර්ශස් තත්ත්වයක් වගේ කියලා. අපිට මේක නිවැරදි වෛද්‍ය පරීක්ෂාවකින් අනතුරු රෝගය හඳුනා ගැනීමෙන් පසුව අපිට නිවැරදි ප්‍රතිකාර වලට යොමු වෙලා සුව කරගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ වගේ රෝගියෙක් ආවොත් සාමාන්‍ය කොච්චර දවසක් බෙහෙත් කරන්න වෙයිද? ඔව් ඒක රෝගියාගේ රෝගයේ කාලය සහ රෝගියාගේ වයස ඔය ආදී සියලු සාධක බලපානවා මෙම රෝගය සුව කිරීමේ කාලය සඳහා. නමුත් මේක සාමාන්‍යයෙන් පහසුවෙන් සුව කර ගැනීමට හැකි රෝගී තත්ත්වයක්. මේ රෝගියාගේ එයාගේ ජීවන රටාව වෙනස්කම් එක්ක සහ ඖෂධත් එක්ක පහසුවෙන්ම සුව කරගත හැකි රෝග තත්ත්වයක්. එතකොට ડોක්ටර් මේ රෝගේ හැදෙන්නේ නැති වෙන්න අපිට වග බලා ගන්න පුළුවන් දේවල් මොනවාද? මම කලින් කිව්වා වගේ ජීවන රටාව වෙනස්කම් ප්‍රධාන වශයෙන්ම මේකට අපි සිදු කරගන්න ඕන. ප්‍රමාණවත් පරිදි ජලය පානය, තන්තු බහුල ආහාර ලබා ගැනීම, එළවලු පළතුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම, මානසික පීඩනය නිවැරදිව කළමනාකරණය කර ගැනීම, දුම්වැටි සහ මද්යසාර වැනි අහිතකර දේවල් වලින් ඉවත් වීම මේක ඇති නොවීමට හේතු කරගන්න පුළුවන්.